kids! Today we are going to talk about something very beautiful and colorful. චුටි දුවේ පුතේ අද අපි කතා කරන්න යන්නේ හරිම ලස්සන පාට වලින් අපිට දකින්න තියෙන දෙයක් ගැන. A flower. Have you ever seen a flower? මගේ පැටවුනේ ඔයා මලක් දැකලා තියෙනව නේද? Flowers are like nature's very own paintbrushes, making the world bright and happy. මල්ලවිල හරියට අපිට ස්වභාව ධර්මයෙන් ලෝකෙ පාට කරන්න ලැබුණු paintbrush එකක් වගේ. Now I'm going to show you how to describe a lovely flower. මම දැන් ඔයාට කියලා දෙන්න යන්නේ කොහොමද මලක් ගැන අපි කතා කරන්නේ කියලා. Are you ready? Let's go. This is a flower. Look at how pretty it is. මේක මලක්. බලන්න ඒක කොච්චර ලස්සනද කියලා. It has lots of petals. මලට ගොඩාක් පෙති තියෙනවා. The petals are yellow like the sunshine. මල් පෙති කහ පාටයි හරියට හිරු එළිය වගේ. They are very soft to touch like a fluffy pillow. ඒවා හරිම මුරුදුයි. අල්ලනකොට හරියට පුළුන් පුරවපු කොට්ටයක් වගේ. The flowers smell sweet like honey or candy. මල හරිම සුවඳයි. Flowers like this grow in gardens and make everything look bright and colorful. මේ වගේ මල් අපේ ගෙවල් වල වත්තේ තියෙනවා නේද? පුතේ මේ වගේ මල් අපේ වත්ත ලස්සන කරනවා. A flower like this makes the world happier place. මේ වගේ මල් මුළු ලෝකෙම සතුටු කරවන තැනක් කරනවා. And that's how you can describe a flower. මෙන්න මේ වගේ තමයි ඔයාලට මලක් ගැන කතා කරන්න පුළුවන් වෙන්නේ. Next time when you see a flower, try to notice its petals, color, smell like and where it grows. ඉතින් දුවේ පුතේ ඊළඟ පාර ඔයා මලක් දැක්කම ටීචර් ඔයාලට කියලා දුන්නේවා මතක තියාගෙන බලන්න. ඒකේ පෙති කොහොමද? පාට මොකක්ද? සුවඳ කොහොමද? කොහෙද ඒවා වැවෙන්නේ කියලා කොහොමද ඔයා ඉංග්‍රීසි වලින් කියන්නේ කියලා. Thanks for watching. Don't forget to like and subscribe for more fun learning. Bye. එහෙනම් මේ වීඩියෝ එක බලපු මගේ ආදර පැටව් ටික අමතක කරන්න එපා. like කරන්නයි subscribe කරන්නයි. Bye.